පින්වත් මහණෙනි ඔය මිනිස්සයා දුප්පත් වෙලා ඉඳලා මම එකල එඬරු ගහක දෙවි කෙනෙක් වෙලා හිටියා. ඒතකොට මේ දුප්පත් මිනිසයා එඬරු ගහ ළඟ එක එක කැවිලි පූජා තියෙනවා දේවතා බලේ. ඒතකොට මේ දුප්පත් මිනිසයාගේ කැවිලි පූජාවක් තියෙනවා දැකලා දවසක් ඒ කාලේ මේ දෙවි දේවතාවුන්ට කැවිලි පූජා මේ පළතුරු පූජා කරන කාලයක් ආවා. මේ මිනිසයාට පළතුරු ගන්න සල්ලි නැහැ. ගෙදර තිබ්බ පිටි ටිකක් කොලේක දාලා අර මේ අඟුරු පල්ලේ පිච්චුවා. අර හැලප වගේ. අඟුරු පල්ලේ පුච්චලා ඒක මෙයා අරන් යනකොට මෙයාට හිතුණා දෙවියන්ට පූජා කරන්නේ කැවිලි පෙවිලි. ඉතින් මේ කැවිලි පෙවිලි පූජා කරලා පළතුරු පූජා කරලා දෙවියන් සතුටු කරද්දී ඉතින් මම මේ පිට්ටු කෑල්ලක් මේ අඟුරු පල්ලේ දාපු පිටි ටිකක් ලුණුත් නැහැ මේක අරන් ගිහිල්ලා දෙවියෙකුට තියනකොට ඒ දෙවියන් මේක කයිද කියලා. මෙයා මේක හිතා ඉනකොට අර එඬරු ගහේ දෙවියා ඒක දැක්කා. දැකලා ඒ ගහෙන් පෙනී හිටියා ආලෝකයකින්. ඊට පස්සේ කිව්වා ඔබ ඇයි මේ මට ගේන පූජාව තියන්නේ නැත්තේ කියලා. කිව්වා මේ අනේ වැඳගලා කිව්වා මේ හැම තැනම එක එක ප්‍රණීත දේව පූජා තියද්දී මං කොහොමද මේක තියන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා ඔයාට ඒ වාගේ පළතුරු කැවිලි කෑම බීම ඔයාට තිබ්බනම් ඔයා මට ඒකෙන් පුදන්නේ නැද්ද කියලා ඇහුවා. පුදනවා කිව්වා. දැන් ඔයාට තියෙන දේ නේද ඔය පුදන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙමයි කියලා. දෙවිවරු එයාට පුළුවන් ප්‍රමාණය දන්නවා කිව්වා. එහෙනම් Tamanට පුළුවන් විදිහට දෙවි කෙනෙකුට පූජාවක් තියෙනකොට ඒ දෙවියයි වට විරසක වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අරයා ගෙනල්ලා එක තිබ්බා. ඊට පස්සේ කිව්වා මේ අපි දෙනේවා ඔයාලා කනවද? අර මිනිස්සයා අහනවා අපි දෙනේවා දෙයියෝ කනවද? දැන් අපිත් ඉස්සර කිව්වනේ පළතුරු වට්ටියේ මේ පැපල් කෑල්ල කන්න ඔය දිව්‍ය භෝජන වළඳන දෙවියෝ එනවද කියලා. ඒ දෙවියා කියනවා බුදුරජාණන් වහන්සේ මේ විස්තරي කියන්නේ මිනිස්සු කන කෑමවල ඕජාව දෙවරුන්ට ගන්න පුළුවන් කියලා. ඒ නිසා මේ ගහක් ළඟ එහෙම නැත්නම් දෙවොලක පූජාව පළතුරු ටික තිබ්බ ගමන් එසැනින් තප්පරයට ඒකේ ඕජාව ගන්නවා දෙවිවරු. ඒකල ඒ ආයත සංග්‍රහ කරනවා. ඊට පස්සේ අර එයා ඒක තිබ්බා හරි සතුටුයි. දැන් දෙවියා දැක්කනේ. ඊට දෙවියා කිව්වා උඹ රජුරවන්න ගිහිල්ලා කියපන් මා සන්තක නිදාන ටිකක් තියෙනවා කියලා අහවල් තැන්වල අයිතිකාරයෝ නැති නිදාන තියෙනවා. ඊට මෙයා රජුරවන්න ගිහිල්ලා කිව්වා මම දුප්පතෙක් නමුත් නිදන් තියෙන තැන් දන්නවා කියලා. ඒ නිදාන ටික ගොඩ අරන් රජුරෝ එයාටම දීලා සිටු තනතුරක් දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එඬරු ගහක දෙවියෙක් වෙලා ඉඳලා පිටි කැවිල්ල පූජා කරපු මේ මිනිසයාට නිදම් පහළ වුණා නම් තුන් ලෝකාග්‍ර තථාගතයන් වහන්සේට පූජා පවත්වන කෙනා සිටුවරෙක් වීම ගැන අහන්න දෙයක්ද